Good morning, guys. මං ඇහැරලා මොන හෝද කරන්න තමයි ආවේ. මං හිතාගෙනම හිටියේ මේ සතිය පටන් ගද්දිම අද ස්ටඩි බ්ලොග් එක මං ඔයගොල්ලන්ට කරනවා කියලා. හැබැයි ඊයේ ඉඳන් මගේ උකුර පොඩ්ඩක් රිදෙනවා. ඒක බ්ලාවට වගේ රිදි තිබ්බේ. හැබැයි දැන් ගොඩාක් රිදෙනවා. අර කරන්න බෑ එහෙම රිදෙනවා. වික්ස් තමයි මං ගන්න මගේ උකුර රිදෙනකොට. I feel a little relieved when I apply some what it's called? Vicks. I don't know Vicks. I don't know. ඉතින් අපි අද morning study block එක කරමු කමක් නැහැ. So this is going to be like a sick day study block. අතරම හරිම අමාරුයි. සෑඩ්ම නිවුස් එක තමයි අපිට iced coffee බොන්න වෙන්නේ නැහැ. මම ලෙඩ වෙන දවසට මම iced coffee බොන්නේ නැහැ. ඒ මට ලෙඩේ වැඩි කරගන්න අවශ්‍ය නැහැ iced coffee බීලා. මම ගොඩක් අය කියනවා මේ ලී පනාවල් වලින් පීරන්න කියලා හොඳයි කියලා. මගේ කෝල් එකෙන් ගැට නැහැ. අයි මං රැට කොණ්ඩේ ගොතලා නිදාගන්නේ. ඕකේ දැනුත් මං දෙකක් ගොතා ගන්න යන්නේ. මං ආස මේ විදියට තමයි පාඩම් කරද්දී. මං දෙකම ගොතලා ඔයගොල්ලෝම හම්බෙන්න. එතකොට ලේසි වැඩ කරන්න. මගේ කටහඬ නිකන් මොනවද වගේ ඇති. දැන් මේක බලද්දි තමයි කැත. It's fine. I think you guys will accept me as who I am right now. Okay, then go tell you right. I know it looks like a haraka, but that's fine. This is so easy. ඔයගොල්ලෝ වැඩ කරද්දි කොණ්ඩ දෙයක් ගොතලා කරන්නකෝ. හරිම lazy. Feels good. දැන් එහෙනම් අපි ගිහිල්ලා වැඩ කරමු. මම කුපියා හදා ගන්නවා. උණු එකක් තමයි හදාන්න වෙන්නේ. නැත්නම් අම්ම මගේ ඔළුව පළයි. Yeah. So I'll see you while I'm making my coffee. මම හොයාගත්ත මෙන්න මේ hazelnut latte. It's 98% sugar free. So actually meets my sister. She gave that to me. It's good, no? It's just 45 calories per sachet. අපි අද ඒක try කරලා බලමු. මම කැමති නෑ coffee බොන්න but still that's fine. Cute. Made it ready. It's actually really yummy. මම චීනි පොඩ්ඩක්වත් ස්ටීවියා මොකක්වත් දැම්මේ නැහැ. right. මම දැන් පැය 1:30ක් විතර පාඩම් කරා. මගේ උගුර හොඳටම රිදෙනවා. උණු වතුරත් බොනවා මම. හරි අමාරුයි. ඉන්නර අපිට තව වැඩ ටිකක් තියෙනවා කරන්න. This day I was pushing myself so much harder. මට හිතාගන්න බෑ මේ දවසෙන් පස්සේ මේ vlog එක කරපු දවසෙන් පස්සේ මම ගොඩාක් ලෙඩ වුණා. මම ගොඩක් bed rest කරන්න වුණා. මට උණ හැදුණා. හැබැයි මම දන්නේ නැහැ අපිට මේක හැමෝම agree වෙයි. වැඩ ගොඩාක් තියෙනකොට අසනීපයක් හැදුණා කියලා අපිට ඇඳට වෙලා ඉන්න හරිම අමාරුයි. මොකද එහෙම ගියා කියලා අපිට rest කරන්න බෑ. ඇයි අපි දන්නවා අපිට වැඩ ගොඩක් තියෙනවා කියලා. Look what we have today. We have buttala and sambal. Outside buttala. I really like this buttala than the normal buttala we eat. I'm gonna eat a lot because this is gonna be my lunch / breakfast. මං මේට ආවට පස්සේ කරන නරකම දෙයක් තමයි මේ කෑම කනකොට I always watch something Netflix or YouTube. මං ඉස්සර එහෙම කරා හැබැයි හැම වෙලේම නෙමෙයි. But now I feel like I want to listen to my heart too. You know. ඊට පස්සේ මම මේ බිස්කට් එකක් හොයාගත්තා Woolworths එකෙන්. This is 99% sugar free. I was like I got that. මම හරිම කැමතියි අර digestive biscuit එක උඩ chocolate coat කරලා තියෙන ඒ biscuit එක මට ලංකාවේදීත් මතකයි. හරිම රහයි.
මං හැම වෙලේම කියනවා වගේ අපි කන්න ආස දේවල් අපි cut out කරන්න ඕනේ නෑ අපිට හොඳ alternatives හොයාගන්න පුළුවන් නම්. So if you want you can just try this out. මට හිතන විදිහට මේක normal digestive biscuit එකට වඩා ඔය chocolate coat කරලා තියෙන එකට වඩා ගොඩක් රහයි. I mean like ගොඩක් සීනි නෑ. It's so good. ඊට පස්සේ මම බනාන ගෙඩියකුත් කෑවා. I'm like this. When I eat a lot. I mean like a lot. මං පොඩ්ඩක් වෙලා වැඩක් කරා මගේ උගුර රිදෙන හින්දා අර උණු දෙයක් හොඳයි කියලා හිතුණා so I'm gonna make a green tea. තායිලන්ඩ් නේද? ග්‍රීන් ටී එකක් බීලා වැඩ කර කර ඉන්නකොට මට එහෙමම ඩෙස්ක් එකේ නිින්ද ගිහිල්ලා මං ලෙක්චර් එකක් අහා හිටියේ ඔළුව තියාගත්ත පාර නිින්ද ගිහිල්ලා ඊට පස්සේ මට හරි අමාරුයි ඒ හින්දා මං ඇඳට ඇවිල්ලා නිදාගත්තා මම මොකද වීඩියෝ ගත්තේ නැහැ ඊට පස්සේ පැය දෙකක් විතර නිදාගත්තා දැන් තමයි හැරිුණා මම පොඩ්ඩක් ෆෝන් එක බල බල ඉඳලා මේක ව්ලොග් එක ඉවර කරනවා කියලා හිතුවේ මම මුලින් හිතුවා අයියෝ අද හරි ගියේ නෑ මේක අප්ලෝඩ් කරන්න ඕනේ නෑ කියලා and then I thought no අපි හැමෝටම මේ එහෙම දවස් තියෙනවා අර මම ඇත්තටම හරිම ප්‍රොඩක්ටිව් ව්ලොග් එකක් කරන්න හිටියේ ඒක was not a success but I think showing what's real is also important. ඉතින් ඔයගොල්ලන්ටත් අමාරු දවස් තියෙනවා නම් පොඩි රෙස්ට් එකක් ගන්න, පොඩි බ්‍රේක් එකක් දෙන්න. හරි අමාරුයි like tight schedules I know but still your body need rest. ගුණ නම් දැන් පොඩ්ඩක් වගේ අඩුයි. හැබැයි අද රෙස්ට් කරන්න තමයි මම හිතුවේ කමක් නෑ කියලා. ඉතින් guys ඔගොල්ලන් හැමෝටම මම ගොඩාක් ආදරෙයි. ඔගොල්ලෝගේ වැඩ ඔක්කොම හොඳට කරගන්න. ඉස්සරහට මම හොඳ වීඩියෝස් ඔයගොල්ලන්ට අරන් එනවා. ඔයගොල්ලෝ මගෙන් එක එක කමෙන්ට්ස් දාලා තිබ්බා beauty tips. අර digital screen avoid කරන්න එහෙම මම ඒ ඔක්කොම contents හදන ගමන් ඉන්නේ. ඔයගොල්ලන්ට ඒක ඔක්කොම ඉක්මනට එනවා. What you guys should do for me is just subscribing to my channel and like and comment and then share my videos with your friends. ඔගොල්ලෝ දැන්ටත් මාව subscribe කරපු හැමෝටම thank you and make sure to subscribe me if you haven't. So see you in my next video. I promise that's gonna be a good one. Not like this. See you in my next one. Bye.